ලිටෝ X1 DJIලා 2026ට රිලීස් කරපු අලුත්ම ඩ්‍රෝන් එක. මම මේ ඩ්‍රෝන් එකට ප්‍රී ඕඩර් කරේ මේ මාසේ 5 වෙනිදා. හැබැයි මට මාසයක් විතර වගේ ගියා ඩ්‍රෝන් එක ලැබෙන්න. මම ගත්තේ RC2 කොම්බෝ පැක් එකක්. camera.lk එකෙන් මට හොඳ සර්විස් එකක් දුන්නා මේක ගද්දි. ගොඩාක් ස්තුතියි වන්දනවා camera.lk එකට. අපි බලමු දැන් මේ කොම්බෝ පැක් එකේ මොනවද තියෙන්නේ කියලා. මේක තිබ්බ සීල් පැක් එහෙම ගොඩක් ගැලවිලා තියෙන. මං එහෙදී එක ගලවලා බලපු නිසා මේ තියෙන ඩ්‍රෝන් එක. ඊළඟට තියෙන්නේ RC2 රිමෝට් එක. ඊට පස්සේ බැටරි පැක් එක. ඊළඟට තියෙන්නේ එක්ස්ට්‍රා හම්බ වෙන ප්‍රොප්ලර්ස් සෙට් එක. ප්‍රොප්ලර්ස් 3ක් මේ කොම්බෝ පැක් එකට හම්බ වෙනවා. ඊළඟට කී එක. ඊට අමතරව DJI ලගේ සේෆ්ටි ගයිඩ් එක තියෙන ඩොකියුමන්ට් ටික. ওই ටික තමයි කොම්බෝ පැක් එකට ඇවිත් තිබ්බේ. බැටරි පැක් එකෙන් එක බැටරියක් ඩ්‍රෝන් එකටම දාලා තමයි ඇවිත් තිබ්බේ. මේ ඩ්‍රෝන් එකේ ඉන්බිල්ඩ් 42GB මෙමරි එකක් තියෙනවා. ඊට අමතරව 16 කිලෝමීටර්ස් වගේ යවන්න පුළුවන් කියලා යාලා කියන්නේ රේන්ජ් එකක. එහෙනම් අපි මුලින්ම බැටරි ටිකයි රිමෝට් එකයි charge කරගෙන යමුකෝ. දැන් මේ setup කරගන්න ගමන් රිමෝට් එක අපිට මේකට Wi-Fi connection එකක් ඕන නම් ෆෝන් එකේ Wi-Fi වලින් හෝ නැත්නම් Wi-Fi router එකක් මගින් හෝ connect කරලා අපිට පුළුවන් මේක setup කරගන්න.
දැන් මේ කරන්නේ ඩ්‍රෝන් එක කැලිබ්‍රේෂන් කරගන්න එක. මේක කෙරෙන්න ඕන විදිය රිමෝට් එකේම අපිට පෙන්නනවා ඩ්‍රෝන් එක හරවන්න ඒ කරන්න ඕන මේ ටික ඔක්කොම ඒ විදියට කැලිබ්‍රේෂන් කරන එක තමයි මේ තියෙන්නේ. අපි එහෙනම් ඩ්‍රෝන් එක යවලා බලමුකෝ. මේ ඩ්‍රෝන් එකේ තියෙන එක මම ආසම කරන ෆීචර්ස් එකක් තමයි මේ වගේ මොකක් බාධකයක් හඳුනාගත්තට පස්සේ එයා ඒක ඔටෝ ඩිටෙක්ට් කරගෙන ඒක වැදින් නොදී නවත්ත ගන්නවා. ඒකට මේකේ සෙන්සර් එකක් තියෙනවා. ඒකත් අපිට මේ රිමෝට් එකේදීම බලා ගන්න පුළුවන් මේ සෙන්සර් එකට ඩිටෙක්ට් වෙන හැටි කොහොමද කියලා. මේ ඩ්‍රෝන් එකේ තියෙන අනිත් විශේෂ ඔප්ෂන් එක තමයි ඇක්ටිව් ට්‍රැක් කියන එක. ඇක්ටිව් ට්‍රැක් එකෙන් අපිට තෝරලා ඒක මොකක් හෝ වාහනයක් හෝ පුද්ගලයෙක් අපි දුන්නට පස්සේ ඒක යන ෆලෝ කරගෙන එයා මේ වීඩියෝ එකක් අපිට අරන් දෙනවා. ඇක්ටිව් ට්‍රැක් මෝඩ් එකේදීත් එයා මොනවා හරි බාධකයක් අපි යන පාරේ තියෙනවා නම් අපි ඒක හඳුනගෙන ඒකෙන් එයා ඩ්‍රෝන් එකට කරදරයක් වෙන්න නොදී ඒක මග හැරලා වීඩියෝ එක අපිට අරන් දෙනවා. ක්වික් ෂොට් ටික ගැන මම විස්තර කරන්න යන්නේ නැහැ. මොකද DJI එකේ එන ක්වික් ෂොට් ටික ඔක්කොම තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන විශේෂම ක්වික් ෂොට් එකක් තමයි ඇස්ටරොයිඩ් කියන්නේ. ඒ ෂොට් එක තමයි මේ දැන් මෙතන පෙන්නලා තියෙන්නේ ගන්න. ඊළඟට මේකේ තියෙන තවත් විශේෂ ෆීචර්ස් එකක් තමයි මාස්ටර් ෂොට් කියන එක. මාස්ටර් ෂොට් එකේදී අපිට රේන්ජ් එකක් තෝරන්න පුළුවන්, ලොකේෂන් එක තෝරන්න පුළුවන්. ඒක ස්මෝල්, මීඩියම්, ලාර්ජ් කියලා ඩියුරේෂන් 3කට අපිට පෙන්නලා ඒක දුන්නට පස්සේ එයා එතකොට එක එක ඇන්ගල් වලින්, ඇක්ෂන් වලින් එයාගේ තියෙන මෝඩ් යූස් කරලා අපිට වීඩියෝ එකක් අරගෙන දෙනවා.